හිතන්න අපේ මනස මේ නිතරම දුවන සංකීර්ණ හිත පාවිච්චි කරන්න අත්පොතක්. ඒ කියන්නේ යූසර් මැනුවල් එකක් තිබුණා නම් කොහොමද? අද අපි කතා කරන්න යන්නේ ඒ වගේ අත්පොතක් ගැන තමයි. බුදුදහමේ තියෙන අතිශය ප්‍රායෝගික, ඒ වගේම හරිම ගැඹුරු දේශනාවක් වෙන මහා සතිපට්ඨාන සූත්‍රය ගැන. මේක ඇත්තටම අපේම අත්දැකීම් ඇතුළට කිමිදිලා අපිවම තේරුම් ගන්න යන ගමනක්. හොඳයි අපි මේ ගමන පටන් ගමු. මේ සූත්‍රේ පටන් ගන්නෙම හරිම බලවත් හරිම කෙලින් ප්‍රකාශයකින්. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සත්‍යයන්ගේ ශුද්ධියට දුක් දුම්නස් නැති කරන්නට අවසානයේ නිර්වාණය සාක්ෂාත් කරගන්න තියෙන එකම එක මාර්ගය මේකයි කියලා. ඒකායනෝ මග්ගෝ. ඒ කියන්නේ මේ තමයි වෙන අතුරු පාරවල් නැති කෙලින්ම තියෙන එකම අඩිපාර. ඉතින් මොකද්ද මේ සතිපට්ඨානය කියන්නේ? හරිම සරලයි ඒත් හරිම ගැඹුරුයි. සරලවම කිව්වොත් සිහිය පිහිටවීම. ඒ කියන්නේ අපේ ශරීරයට අපිට දැනෙන දෙයට අපේ හිතට එන දේවල් දිහා කිසිම හොඳ නරක තීන්දුවක් දෙන්නේ නැතුව ඇලෙන්නේවත් ගැටෙන්නේවත් නැතුව මේක තමයි දැන් මෙන්නේ කියලා නිකන් බලාගෙන ඉන්න එක. වෙනස් කරන්න හදන එක නෙවෙයි තියෙන දේ තියෙන විදිහටම පැහැදිලිව දකින්න එක. හරි. එහෙනම් මෙන්න අපේ ගමන් සැලැස්ම. අපි මේ ආරාධනාවෙන් පටන් අරගෙන කය, විඳීම්, සිත සහ ධර්වතා කියන නැවතුම් පහු කරගෙන ගිහින් බලමු මේ ගමන කොහෙන්ද කෙලවර වෙන්නේ කියලා. මෙන්න මේ ගමනේ ප්‍රධාන අධ්‍යයන 4. කායානුපස්සනාව, වේදනානුපස්සනාව, චිත්තානුපස්සනාව සහ ධම්මානුපස්සනාව. සරලව කිව්වොත් කය ගැන, විඳීම් ගැන, සිත ගැන සහ ලෝකයේ යථාර්ථය ගැන සිහිය පිහිටවන එක. අපි මේ එකින් එක දැන් ගවේෂණය කරමු. හරි අපේ ගමනේ පළවෙනිම නැවතම තමයි කය. එයි අපි කයම පටන් ගන්නෙ. මොකද හිත කොහෙදිව්වත් අපි මේ වර්තමාන මොහොතට බැඳලා තියෙන එකම නැංගුරම අල්ලගන්න පුළුවන් එකම දේ තමයි අපේ ශරීරය. කය ගැන සිහිය පිහිටවන්න සූත්‍රයේ ක්‍රම ගොඩක් කියනවා. බලන්න ආනාපාන සතිය, ඒ කියන්නේ හුස්ම දිහා බලන් ඉන්න එක වගේ හරිම සරල දෙයකින් පටන් ගන්නවා. ඊට පස්සේ අපි දවසට කරන දේවල්, ඉරියව්, එදිනදා වැඩ ගැන සිහියෙන් ඉන්න එක. ඊටත් වඩා ගැඹුරට ගිහින් ශරීරයේ කොටස් 32 සතර මහා ධාතුව ගැන අන්තිමට මරණය ගැන පවා මෙනෙහි කරන තැනටම මේ අභ්‍යාසය පුළුල් වෙනවා. මෙන්න මේක තමයි කතාව. හිතන්න අපි පාරේ ඇවිදිනවා. ඒ තොළුවේ දුවන්නේ ඔෆිස් එකේ ප්‍රශ්න. ඇඟ ඇවිදිනවා හිත වෙන කොහේදෝ. ඒ තමයි සිහිය නැති ක්‍රියාව. හැබැයි සිහියෙන් කරන ක්‍රියාව කියන්නේ ඇවිදිනකොට මම දැන් ඇවිදිනවා කකුල ඉස්සරහට තියෙනවා කියලා ඒ මොහොතේම දැනගෙන ඉන්න එක. අන්න ඒකයි වෙනස. හරිම සරලයි ඒත් හරිම ප්‍රබලයි. හරි. කය ගැන කතා කළා. දැන් අපි යමු අපේ ගමනේ දෙවනි නැවතුමට. වේදනාව. ඒ කියන්නේ විඳීම්. විඳීම් කියන්නේ හරියට අපේ මනසේ කාලගුණය වගේ. එක තප්පරේ නව්ව ඊළඟට වහිනවා. නිතරම වෙනස් වෙනවා. දවසකට අපිට කොච්චරනම් දේවල් දැනෙනවද? සතුටු හිතෙනවා, දුක හිතෙනවා, තරහ යනවා. ඒත් ඊ මොන දේ දැනුණත් ඒ හැම එකක්ම මේ කොටස් තුනෙන් එකකට අයිති. එක්කෝ ඒක සැප විඳීමක්, නැත්නම් දුක් විඳීමක්. එහෙම නැත්නම් සැපත් නැති දුකත් නැති නිකන් මධ්‍යස්ථ විඳීමක්. ඒ කියන්නේ උපේක්ඛාවක්. මෙන්න මෙතන තමයි වැදගත්ම දේ. මේ භාවනාවේ ආරමුණ සැප විඳීම් පස්සේ දුවන එකත් දුකෙන් පැනලා යන එකත් නෙවෙයි. නෑ. අරමුණ තමයි මොන විඳීම ආවත් ඒක මෙන්න මේ විඳීම දැන් තියෙනවා කියලා දැනගන්න එක විතරයි. ඒක අල්ලගන්නවත්, අල්ලු කරන්නවත් නැතුව ඒක ආවා, ඒක යනවා කියලා නිකන් බලාගෙන ඉන්න එක. හරි. කයයි විඳීමුයි ඉවරයි. දැන් අපි යන්නේ ඊටත් වඩා සියුම් තැනකට. තුන්වැනි නැවතුම. සිත. හැබැයි මතක තියාගන්න මෙතෙන්දී අපි බලන්නේ හිතේ තියෙන සිතුවිලි මොනවද කියන එක නෙවෙයි. අපි බලන්නේ හිතේ ස්වභාවය. ඒ කියන්නේ හිතේ මූඩ් එක මොකක්ද කියන එක. උදාහරණයක් ගමු. හිතේ යම් දෙයකට ආසාවක්, ලෝභකමක් ඇති වුණාම ඒක සරාගී සිතක් කියලා දැනගන්නවා. දැන් හිතේ රාගය තියෙනවා. ඒක නැති වෙලාවට වීතරාගී සිතක් කියලා දැනගන්නවා. මගේ සිත කියලා අයිති කරගන්නේ නැතුව හුදෙක් සිතේ තත්ත්වය විතරක් නිරීක්ෂණය කරනවා. අනිත් පැත්තට හිතට තරහක්, ද්වේෂයක් ආවම සදෝෂ සිතක් කියලා දැනගන්නවා. දැන් හිතේ තරහ තියෙනවා. ඒක නැති වෙලා හිත නිවිලා තියෙන වෙලාවට වීත දෝෂ සිතක් කියලා දැනගන්නවා. මේ විදිහට බලාගෙන ඉන්නකොට අපිට අපේ හිතේ රටාවන් ගැන පුදුම අවබෝධයක් ලැබෙන්න පටන් ගන්නවා. දැන් අපි එන්නේ මේ ගමනේ ගැඹුරුම වැදගත්ම නැවතුමට. 4 වෙනි නැවතුම ධම්මානුපස්සනාව. සරලව කිව්වොත් මෙතනදී අපි බලන්නේ අපේ මනසයි මේ ලෝකයයි පාලනය කරන මූලික නීති රීති, මූලික ධර්මතාවන් දිහා.
අපේ මනස පැහැදිලිව දකින්න එකට බාධා කරන දේවල් පහක් තියෙනවා. හරියට වතුර භාජනයක් කලමනවා වගේ මේවට තමයි කියන්නේ පංච නීවරණ කියා. කාමච්ඡන්දය, ඒ කියන්නේ ඉඳුරන් පිනවන්න තියෙන ආසාව. ව්‍යාපාදය, ඒ කියන්නේ තරහ. තීන මිද්දය, ඒ කියන්නේ අලසකම, නිදිමත ගතිය. උද්දච්ච කුක්කුච්චය, ඒ කියන්නේ හිතේ නොසන්සුන්කම. අන්තිමට විචිකිච්ඡාව, ඒ කියන්නේ අනවශ්‍ය සැකය. මේ භාවනාවෙන් කරන්නේ මේ වයින් එකක් හිතේ තීනවද නැද්ද කියලා පැහැදිලිව දැනගන්න එක. මේ අන්තිම අධ්‍යයනයේදී තවත් ගැඹුරු දේවල් දිහා බලනවා. පංච උපාදානස්කන්ධ, ඒ කියන්නේ මම කියලා අපි හදාගෙන තියෙන මේ කතාව හැදිලා තියෙන්නේ කොහොමද කියලා බලනවා. සලායතන, ඒ කියන්නේ අපේ ඇස, කන, නාසය වැඩ කරන විදිහ. සත්බොජ්ජංග, ඒ කියන්නේ නිවනට උදව් මානසික ගුණාංග. මේ හැමදේම අන්තිමට එකතු වෙන්නේ චතුරාර්ය සත්‍යය අවබෝධ කරගන්න. හොඳයි. අපි මේ නැවතුම් හතරම පහු කරගෙන ආවා. ඉතින් මේ තරම් දීර්ඝ මේ අභ්‍යංකර ගමනේ අවසානය මොකද්ද? මොකක්ද ලැබෙන ප්‍රතිඵලය? මේ සූත්‍රයේ පුරාවටම බුදුහාමුදුරුවෝ නැවත නැවතත් කියන දෙයක් තියෙනවා. ඒ තමයි සමුදය ධම්මානුපස්සී, වය ධම්මානුපස්සී. ඒ කියන්නේ හටගන්න ස්වභාවය දකින්න, නැති වෙලා යන ස්වභාවය දකින්න කියන එක. මේකින් අපිට තේරෙනවා අපේ කය, විඳීම්, සිත මේ හැම දෙයක්ම ඇති වෙලා නැති වෙන සංසිද්ධි විතරයි කියලා. එතන ස්ථිරව අල්ලගන්න පුරුවන් මම කෙනෙක් නෑ. ඊට පස්සේ සූත්‍රයේ අවසානයේ දෙනවා පුදුම සහතිකයක්. බුදුහාමුදුරුවෝ පොරොන්දු වෙනවා කවුරු හරි කෙනෙක් මේ සතර සතිපට්ඨානයේ හරියටම අවංකවම දවස් 7ක ඉඳලා අවුරුදු 7ක් දක්වා කාලයක් වැඩුවොත් ඒ කෙනාට අනිවාර්යෙන්ම නිවනේ පළමු අධියරවල් හෝ පූර්ණ විමුක්තිය ලැබෙනවාමයි කියලා. ඉතින් මේ මුළු ගමනෙන්ම ලැබෙන අවසාන ත්‍යාගය තමයි ත්‍රිලක්ෂණය අවබෝධ වීම. ඒ කියන්නේ හැම දෙයක්ම අනිත්‍යයි, හැමදේම වෙනස් වෙනවා කියන එක. ඒ නිසා මේ දේවල් වලින් සදාකාලික සතුටක් හොයන්න බෑ. ඒක දුකක් කියන එක. සහ මේ කිසිම දෙයක ස්ථිර වෙනස් නොවන ආත්මයක් නෑ කියන අනාත්ම ස්වභාවය තමන්ගේම අත්දැකීමෙන් දකින්න එක. ඉතින් මේ මුළු විග්‍රහයම අන්තිමට ඇවිත් නවතින්නේ එක තැනක. ඒ අපේ ඇතුලේ. මේක නිකම් දැනුම එකතු කරගන්න එකක් නෙවෙයි. මේක ආරාධනාවක් තමන්ගේම අත්දැකීම් දිහා, තමන්ගේම හිත දිහා මේ විදියට විවෘතව, අවංකව, නුවණින් යුතුව බලන්න. ඒ ගවේෂණය පටන් ගන්න සූදානම්ද කියන ප්‍රශ්නය තමන්ගේම ඇසිය යුතු පැනයකි.